දිවයිනේ වැසි තත්ත්වයේ කැපී පෙනෙන වැඩිවීමක් විශේෂයෙන්ම පස්වෙනිදාන් පසු බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි ඉදිරි දින ගත්තොත් එහෙම 2, 3, 4 යන දිනවලත් අපර භාගයේ දිවයිනේ බොහෝ පළාත්වලට වැසි ඇතිවීමේ හැකියාවක් පවතිනවා. ඒතර විශේෂයෙන්ම මේ වැසි දිවයිනේ නැගෙනහිර උතුරු මැද ඌව සහ මධ්‍යම පළාතේ විශේෂයෙන් මධ්‍යම පළාතේ නැගෙනහිර කොටසට වැසි තත්ත්වය තරමක් තද වැසි ඇතිවීමක් තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ වගේම තමයි දිවයිනේ සෙසු පළාත්වලට අපර භාගයේදී විශේෂයෙන් බස්නාහිර දකුණු සබරගමු පළාත්වලත් ඒ වගේම තමයි විශේෂයෙන්ම දකුණු පළාතේත් වැසි වර්ධනයක් වයම් පළාතේත් වැසි තත්ත්වය ඇතිවීමක් අපේක්ෂා කරන්න පුළුවන්. අපි අතන බැලුවොත් එහෙම දෙවෙනිදා මේ එකට හේතුව තමයි නැගෙනහිර සහ ගිනිකොන දිග බෙන්ගාල බොක්ක ප්‍රදේශයේ ඇතිවන්නා වූ අඩු පීඩන තත්ත්වය. මේක මම පෙර සඳහන් කරා පස්වෙනිදාන් පස්සේ මේ වගේ තත්ත්වයක් එන්න පුළුවන් කියන එක. ඇත්තටම ඒත් එක්ක මේ අඩු පීඩන තත්ත්වය සමහර විට වර්ධනයක් අපේක්ෂා කරනවා. ඒ හේතුව මත තමයි විශේෂයෙන් මේ නැගෙනහිර පළාතත් ඒ ආශ්‍රිත ප්‍රදේශවලටත් උතුරු මැද ඌව ඇතුළු පළාත් රැසකට වැසි තත්ත්වය වැඩි වීමක් අපේක්ෂා කරනවා. ඒතර මේක ඊශාන දිග මෝසම් පවතින කාල සීමාවෙදී මෙම කැළඹෙන ස්වභාවයක් සාමාන්‍ය නිර්මාණය වෙනවා. ඒ හේතුව මත තමයි වැසිවල වැඩිවීමක් අපේක්ෂා කරන්නේ. මොකද මෝසම් තත්ත්වයක් එක්ක බෙන්ගාල බොක්ක ප්‍රදේශයේ අඩු පීඩන තත්ත්වයකුත් නිර්මාණය වුණාම වැසිවල කැපී පෙනෙන වැඩිවීමක් අපේක්ෂා කරන්න වෙනවා. ඉතින් 5, 6, 7 යන දිනවල විශේෂ අවධානයක් යොමු කරන්න ඕනේ මේ වැසි කැපී පෙනෙන වැඩිවීමක් ඇති වෙන්න පුළුවන් හින්දා. ඉතින් පෙර නායයන් සිදු ප්‍රදේශත් පෙර ආපදා ඇති ස්ථාන ගැන විශේෂයෙන්ම අවධානයෙන් ඉන්න. මේ ප්‍රදේශ වලින් ඇවිත් ඉන්න නම් ඇත්තටම හොඳයි. මොකද තවම ලොකු කාල පරාසයක් නැහැ මේ පෙර වැසි තත්ත්වෙත් එක්ක සංසන්දනය කරනකොට. ඒකින්ද නැවතත් මේ වැසි වැඩිවීමත් එක්ක ඒ ප්‍රදේශවල ඉන්න අය සැලකිලිමත් වෙන එක තමයි ඇත්තටම හොඳ. නැත්තම් ආපදා තත්ත්වයකට මුහුණ දෙන්න සිදු වෙන නිසා. ඉතින් මේක අපි 7 වෙනිදාන් පසු බලමු කොයි ආකාරයකද වෙනස් වෙන්නේ කියන එක සම්බන්ධව. දැනට පවතින කාලගුණ තත්ත්වය ওই තත්ත්වය තමයි. හැමෝම ඒ ගැන අවධානයෙන් පසුවන්න යම් වෙනසක් සිදුවොත් එය දැනුම් දීමට කටයුතු කරන්න.